හරි ඉතින් යාළුවනේ ඔයාලා දැන් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලා අදත් එක්ක එකතු වෙන්නේ ඉතින් මගේ මත්සම් බ්ලොග් YouTube channel එකත් එක්ක ඉතින් අද ගෙනල්ලා තියෙන අපි unboxing වීඩියෝ එකක් ඔයාලා thumbnail එකට දෙන්න ඔයාලා නගින්න නැති ඕපන් කරගන්න මොකද්ද කියලා ඉතින් මේක මගේ මාස 6 විතර ඉතින් යාළුවනේ වැඩි කතාවක් නැහැ අපි යමු unboxing වීඩියෝ එකට යන්න කලින් ඉතින් ඔයාලා පෙන්නන්නම් මේක උඩ තියෙන මේ ඕඩර් දාපු එකක් මම ඔයාලා මගේ නම්බරේ දැම්ම දෙන්න බෑ මොකද මගේ මම වෙන නම්බරයක් අරගෙන වෙන WhatsApp එකක් හදන එකට වැඩ කටයුතු කරන්න ඕනේ කියලා මම කියන්නම් ඉස්සරහට දැන් අපේ තියෙන WhatsApp channel එක මම හදලා ඒකට දැන්ට join වෙන්න ඉතින් ඔයාලා මේක ගෙන්න ගන්න ඕන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන්ම මතකතුව යටින් message එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපි ඉතින් ඒකට රිප්ලයි කරලා මගේ නම්බරේ දෙන්න බලන්න. ඉතින් යාළුවනේ මේකේ දැන් ඔයාලට ඉතින් අන්බොක්සින් වීඩියෝ එකක් තමයි ගේන්නේ. ඉතින් මේක උඩින් මම ඕඩර් දාලා ගෙන්නපු හින්දා මේක උඩින් ඉතින් විස්තර වගේ තියෙන ඉතින් යාළුවනේ වැඩි කතාවක් නැහැ බලමු මේ වීඩියෝ එක ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම්. දැන් බලමු ඉතින් මේක උඩ තියෙන විස්තර මොනවද කියලා. ඉතින් යාළුවනේ මම ඕකේ ඉතින් ඕඩර් දාලා ගෙන්නපු හින්දා ඉතින් ඕකේ මගේ විස්තර වගේක් තියෙන එක තමයි දැන් මම ඔයාලට පෙන්නන්නේ. මගේ නමයි ඊට පස්සේ මගේ දුරකථන අංක නෙමෙයි දාලා තියෙන දවස තියෙනවා. ඊට පස්සේ මගේ සම්පූර්ණ නම දාලා තියෙනවා. ඊට පස්සේ අපි ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙන අපේ ඇඩ්‍රස් එක දාලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් යටින් තියෙන එක මම මොකද කියන්නේ මාව අඳුර ගන්න පුළුවන් ඉන්න තැන කොහෙද කියලා හොයාගන්න පුළුවන් වෙන මං කිව්වේ බෝධිමූල පන්සල කියලා වැලිගම තියෙන. ඉතින් එතන දාලා තියෙනවා. ඉතින් ඔතන දාලා තියෙනවා අපේ විස්තර වගේක් තව ඒ වගේම ඉතින් මේක අපිට ඩිලිවරි කරේ කූඹියෝ එකකින්. ඉතින් යාළුවගේ සේවාව විතර වේගවත් ඉතින් අපිට ඉතින් අපි වැඩි කතා කරන්න නැතුව යමු ඉතින් මේක ඕපන් කරන්න. ඉතින් මම ගෙනාව කතුරක්. ඉතින් අපි බලමු. අපි මේක ඕඩර් එක දාලා අපිට ඩිලිවරි කරේ කූඹියෝ එකේ. ඉතින් මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම රෙස්පෙක්ට් මොකද ඉතින් මට උදේ ඉඳන් කතා කරලා ඉවරලා මට මේක ඉක්මනට මගේ අතට ලබා දුන්නා. ඉතින් අපි දැන් වැඩි කතා නතුව බලමු ඕපන් කරලා. මොකද මම මේ වීඩියෝ එක අනිවාර්යෙන් විනාඩි 8ක් 10ක් අතර මම ඉවර කරගන්න ඕන. ඒක නිසා අපි ඉක්මනට මේක ඕපන් කරගමු. මගේ කලින් channel එක මම දාලා තිබ්බා box එක ඕපන් කරන්න. ඒකේ මම ගොන් ආතර ගත්තා. ඉතින් මේ පාර ඒක නම් ගන්න නැහැ. ඔයාලා පේන මේක මාතර කියලා දාලා තියෙන මම මාතර වැලිගම. හැබැයි මේක මේ දාලා තියෙන දේ නම් යාළුවනේ මේක දෙන්න ඕපන් කරගන්න පුළුවන් කියලා. බලමු. ඉතින් යාළුවනේ ඔයාලට මට දෙයක් කියන්න තියෙනවා මේක ඕපන් කරන මම අරගෙන නතර ගන්න. මම දැන් සති දෙකකින් එකකට වැඩි සති දෙක එකමාර විතර කාලයක් තිස්සේ මම දැන් කන්ටෙන්ට් දැම්මේ නැහැ. මම ඒකට හේතුව ඊට පස්සේ මම ඉස්සරහ කරන්න ඉන්න වැඩ වගේක් තියෙනවා. ප්‍රොඩක්ට් එකක් ඉතින් මගේ එළියට දාන්න බැරි නම් මම පුළුවන් ස්ටැට් එක ඉතින් ඉස්සරහට කතා කරලා වීඩියෝ එකකින් වෙනම මම වඩ අරන් එන්න. එතන ඉතින් අපි යමු නේද මේක ඕපන් කරන්න. වැඩි කතාවක් නැහැ. දැන් මම තමයි දැන් විනාඩි 5ක විතර කාලයක් ගිහලා තියෙනවා. බලමු. ඉතින් අපි මෙතන කපාගෙන ඉවරයි. ඕපන් කරමු. ඉතින් අපි මේ විදිහට දැන් ඉතින් මෙතනින් කපමු.
ඉතින් අපි පැක් කරලා තිබ්බ එක උනාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දෙකක්. ඉතින් අපි ඉස්සෙල්ලම ඕපන් කරලා දෙමු මේක නේද? මේක. ලස්සන තමයි ඉතින් යාළුවනේ. ඔයාලට පේන දේ ඉන්න මම මේක මෙහෙම ලියන්නම්. අපි යමු ඊළඟට මේක කරගන්න. मारो मुझे मारो मारो मुझे मारो मारो හරි ඉතින් යාළුවනේ ඔන්න ඕපන් කරගත්තා පස්සේ ඉතින් අපිට පේන තියෙන්නේ ඉතින් මේ වගේ කෑලි ටිකක් මම තාම දන්නේ නැහැ මේ මොකද දෙන්නේ කියලා. ස්ටෑන්ඩ් එක තියෙන ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ලයිට් එක ඒකයි ගන්න කේබල් එක තියෙනවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකට මේක රඳව ගන්න එකක් තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා තාම හරි රඳව ගන්න කෑල්ල. ඉතින් අපි බලමු නේද? යාළුවනේ ඔයාලට දාලා අදහසක් ගන්න ඕනින්ද මම මේක මෙහෙම පෙන්නන්නම්. ඔයාලට පේනවේදී මට හරියට මතක නැහැ අඩි 5ක් හරි 6ක් හරි ඉතින් මේක උසයි. YouTube කෙනෙක්ට TikTok කරන කෙනෙක්ට වගේ නම් ඉතින් මේක හුඟක් වටනවා. रुको जरा सबर करो හරි යාළුවනේ ඉතින් අපි අතන ඉතින් වීඩියෝ එක ඉවර කරලා තියෙන්නේ. ඉතින් අපි මම හිතනවා වීඩියෝ එක උපරිම විනාඩි 8ක් නැත්නම් 10ක් ඇති කියලා. ඉතින් මගේ ඉස්සරහට එන වැඩ ප්‍රොඩක්ට් එක ඉස්සරහට දාන්න ඉන්නවා. මම ඒක ගැන මම ඉස්සරහට කියන්නම්. ඉතින් දැන් මම කැමරාව දිහා බලාගෙන කතා කරනවා හතරට බලලා ඉතින් යාළුවනේ. දැන් මම මේ ඉන්නේ වීඩියෝ කරන්නේ ඔයාලට මෙන්න වීඩියෝ මම පෙන්නනවානේ. දැන් මේ පෙන්නන්නේ මම ඒකත් රින් ලයිට් එකෙන්ම ආධාරයක් කරගෙන ඔයාලට දැන් මම මෙතන එහා පැත්තේ තියෙනවා ඔයාලට මම ඒක වීඩියෝ එකේ පුළුවන් වුණොත් දාන්න ෂුවර් නෑ. පාට මාරු කරන්න පුළුවන් ඉතින් යාළුවනේ. ඔයාලට වෙන්නේ දැන් මේ තියෙන්නේ තද කහ පාට. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා තදම කහ පාට. ආයි සුදු පාට ඉතින් යාළුවනේ. ඉතින් මම මෙතන වීඩියෝ එක වෙන විදිහ අපේ මල්ලිට කියලා මම ගන්නම්. ඒකත් අරගෙන මම පෙන්නන්නම්. ඉතින් රුපියල් 2000 ගන්න මම හිතනවා ඩිලිවරි කාස්ටුත් එක මේක හුඟක් වටිනවා කියලා ගෙදරටම ගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කෝණේ කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම නම්බරේ නම් දැම්ම දාන්න. ඉතින් යාළුවනේ ඔයාලට නම්බරේ හොයාගන්න ඉතින් විදියක් මම දැන් තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් අපේ WhatsApp channel එකක් තියෙන ඉතින් යාළුවනේ ඒකට තාම join වෙන්න නැත්නම් දැම්ම ගිහලා join වෙන්න මම ඒකේ link එක පල්ලෙහාට දාන්නම්. ඉතින් මදුසම් vlog YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා තාම මතක් කරන ඉතින් ඒ වගේම ආදරණීයව ගිහිල්ලා channel එක subscribe කරලා bell icon එක ඔලුවල දාගන්න. ඉතින් මම හිතනවා ඔයාලා අද වීඩියෝ එක ඉවර වෙනකම් බලපු තප්පර වෙනකම් බලපු ඒ වගේම පළවෙනි තප්පරේ දක්වා බලපු පළවෙනි තප්පරේ දක්වා බලුවේ කියන්නේ එක තප්පරයක් හරි බලමු. thumbnail එක හරියට දැකලා නිකන් හරි වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් අද මම කතා කරන්නේ මම ලෙඩ වෙලා ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට එන වීඩියෝත් එක්ක ඉතින් හම්බෙමු. එහෙනම් ඉතින් අද ඔයාලගෙන් සමුගන්නවා මේ සමුගන්නේ මනුසම් vlog YouTube channel එක. ඉතින් හැමෝටම සුබ දවසක්. දැන් වෙලා ඉතින් රාත්‍රී 11යි. ඉතින් good night යාළුවනේ. යාළුවනේ ආයෙත් ඉන්න දෙක පුරන් ඉන්න මම සම්බන්ධ YouTube channel එකත් එක්ක ඉතින් මගේ subscribe කරලා නැති ඔයාලා හැමෝම ඉතින් දැන් මම මේ YouTube channel එක subscribe කරගෙන ඉතින් මම ආයෙත් නම් වීඩියෝ කරන්නේ මගේ කන්නත් tripod එක ඉතින් මට म्यूजिक